කොහෙද මේ විසිල් එක දාගෙන ඉලන්දාරිය යන්න දන්නේ මේකනේ මගේ සුදු අම්මේ. අද ඉතින් නිමාඩු දවසනේ. මේ චූටි පුතා නිමාඩු කියලා කොහෙ යන්නද මේ උදේම දඟලන්නේ? අනේ මගේ සුදු අම්මේ. මම ඉතින් ගිහිල්ලා එන්නම්කෝ කසුන්ලාගේ ගෙවල් පැත්තේ යන්නේ. ඒ මොකටද ඒ යන්නේ? මේ උදේ පාන්දර? අනේ අම්මේ. මේ ඉස්කෝලේ දවස් පාම ගිහලා මේ දවස් දෙකේ විතරයි නිමාඩු තියෙන්නේ. ක්‍රිකට් පොඩ්ඩක් ගහන්න කසුන් කිව්වා අද ක්‍රිකට් ගහමු කියලා. ඒකනේ යන්න හදන්නේ අනේ. යන්න දෙන්නකෝ. හරි ඔක ණය ගන්න ඕනේ නෑනේ. යන තැන ගිහලා පරිස්සමින් මේ සෙල්ලම් කරලා ඉක්මනට එන්න ඕනේ ගෙදර ඈ. දවල්ට කන්න එන්න ඕනේ ගෙදර ඈ. අනේ මගේ සුදු අම්මා. හරි දැන් යනවා. ඔය මන් දන්නවනේ තමුන්ගේ ඇටි. මොනවා හරි අලුත් තේරු වැඩක් එහෙම කරලා එනවා නෙමෙයි ඈ. සෙල්ලම් විතරයි. හරි අම්මේ අපි කොල්ලෝනේ ඉතින්. කොල්ලෝ. හාලකෝ කොල්ලෝ. තාම ඉස්කෝලේ යනවා. ඉච්චා උඹ උදෙන්ම ඇවිල්ලානේ බා. අපි එමයි මල්ලි. කොයි දෙයකට අපි උදෙන්ම නැගිටලා වැඩ කරන ළමයි හරිද? ඉස්කෝලේ යන්න උනත් එමය සෙල්ලම් කරන්න උනත් එමය. බලා තාම එහෙමමයි බා. අනේ කටවායනින් බා මන් දන්නේ නැද්ද උඹේ වැඩ? මේ ඒක නෙමෙයි බං කෝපන් අනිත් ඒවා නැද්ද? අපි දෙන විතරයි අද ක්‍රිකට් ගන්න. එයි යකෝ ඉතින් වෙලාවට කලාවට ඉතින් ඔබ මේ උදේ පාන්දරම කුකුලත් අදින් වරන් ආවම ඉතින් උඹවට මොනව කන්නද අනිත් ඒවා ඉස්කින් සෙල්ලම් කරන වෙලාවට. හරි මිදාංග මම පොඩ්ඩක් මූණවත් එයිදී නෑ බං තව. මූණ වලක නෙන්න බැට් එකක් අරගෙන. අපෝ බං ඔබ තව මූණවත් එයිද නැද්ද? ඉක්මනට වරෙන් මූණවද? මේ අරුන් එන්න වෙලා යනවා මචං දිනව පොඩි. කෑමක් කන්න බං. ඔබ කැමතිද මී පෙනියම කෑවේ නැද්ද කාලෙකින්? අඩෝ හිච්චේ. කොයිද බං තියෙන්නේ මී පෙනි? මං ආසයි බං කන්නේ. අරුන් ඉස්සෙල්ලා අපි ගිහලා කාලේ මුකෝ. උඹටත් ඉතින් මී පෙනි කිව්ව ඊට වැඩි දෙයක් නෑනේ. යමක බං මගුල් කී නැතු. යම එන. ඒ අන්න අරුවෙනවා පාම්බට්ටේන. අයියෝ මොකද කරන්නේ? පාම්බට්ටය බං. ඌ අවුලන්නේ. පොඩි එකානේ බං. ඔන්නේ ඌ එකයි යන්. ඌ වර්කස් කරයිද බං? හරි යමන්ක මම බලාගන්න. හිතයි කොයිද ඔයාලා යන්න? බට්ටෝ. අපි යනවා උදෙන්ම පොඩි වැඩකට. බත් එනවා නම් වරෙන්. එනවද? කොයිද යන්න කියන්නකෝ මම මේ කඩේ යනවා අම්මා පිටිගේන කිව්වා. උඹට එන්න බෑ නම් ඵලයන් බට්ටෝ. බත් ඉතින් ආවනම් ඉතින් බත් කනවා. මොනවාද කියන්නකෝ? මේවා මේ කෑ ගහලා කියන්නේ වරෙන් ළඟට කියන්නේ. තේරුණාද? දැන් මොකද කියන්නේ නේද? ජං අයියේ මමත් එන්න යන්න. ඒ මට නම් බං බයක් හිතෙනවා බං. මේ බය වෙලා නම් මේ වගේ කරන්න බෑ හරි. කන්නත් ඕනේ මට මගුලක් කියන්න දෙයිද බං. ඒ බට්ටෝ මං කියපු දේ මතකයිනේ. එහෙනම් මේ පොඩ්ඩක් බලහන්කෝ කියලා. හරි ඉතින් මම බලන්න. යෝ ගාන කරයිද බං? හරි උඹ නිකන් ඉඳාංග පෙයි දෙන්නේ නැතුවේ. ඌ පොඩි උනාට හොඳ වැඩ ගෑරේ. මං කිව්වේ අන්නරු කතා කරන යම. අම්මට කිවි පැණි බීරිනෝ බං. හරි ඒකනේ බං මං කිව්වේ අය සුපිරි ගෑමක් තමයි ඉතින් අනික සුපිරි පොට්ටේ නෙදී නිදාසේ ගාපල්ලා අවුලක් නෑ. මේගොල්ලෝ මෙතන කවුරුත් අයිතිකාරයෝ නෑ බං. මේ අර යාගේ සබරි මාබලාගේ පරණ කිදරක් බං. කවුලක් නෑ. කුල්ල දැන් මෙහෙ ඉන්නේ නෑ බං. ඉඳ කාමු. හරිම රසයි. මම ආසයනේ මේවා කන්න. මට නම් ඇති බට්ටෝ මම කෑවා ඇති දැන් මම තාරුට යනවා මත් වෙනවා බං. දැන් මේ කඩපු එක අපරාධනේ බං. ඔබට ඕනද බට්ටෝ මේක බෝතලයකට දාගෙන යන්න. ගෙදර ගිහලා පස්සේ කාපන් පාන් එක්ක හරි. අයියා. ඒ හොඳයි. මට දෙන්න මං ගෙනියන්න. හරි එහෙනම් බලදෙනවා මෙන්න බලන්න මම මේ ටක් ගාලා ගිහලා බෝතලයක් අරන් එන්න අම්මුට මේ පැණි ටික දාලා දෙන්න. නැත්නම් අපරාධනේ බං. ඒ උඹ ඉක්මනට එනවා නේද බං? ඔව් බං මං සුටුස් ගාලා එනවා බෝතලයක් අරන් එන්න. අපෝ මට නන්නේ හොඳටම ඇති දැන් මම මත් ඒකනේ ඉන්න.
කෝ මූ තාම නෑනේ. බෝතලේ ගේන කීක මැද වෙట్లా දන්නේ මත්තේ. මේ මලයා ඔබ පොඩ්ඩක් කොහොම ඉඳපන්. මම බලන්න අලු මොකද මෙච්චර නැති කියලා. ඔය ගිහිල්ලා දන්නේ නෑ බා මම බලන්නේ ඈ. බින්දපන් ඔමේ. හරි. නෝනේ වලම් මැස්ස පැත්තේ සද්දයක් ඇහෙන පොඩ්ඩක් බලන්න. කවුද කතා කරන්නේ අයියෝ? අයියලා දෙන්නම නෑ මාව දාලා ගියා. කවුද? නෝනේ මෙන්න හොරෙක්. මෙන්න වලම් මැස්ස තිබුණු අපි අනේ මී වදේ කනවා මේක මෙන්න. මේ බඩුත් එක්කම අද මාට්ටු දෙන්නම් අද තොට මං අල්ලගන්නකන් හිටපියේ. අනේ මේ චයිලා තමයි ආවේ මාව එක්කගෙන. අනේ මාව අල්ලගන්න එපා. බලපන් මේකගේ කතාව පොඩිකමටද කියලා. මේක අර අපේ වලිසුන්දරලාගේ කොල්ලනේ. මේක බලපිය හිච්චා වගේ හිටියට තාත්තා වගේම තව පචත් කියන්නේ නවා. මේකට අද මං යම තෝ අද මං ගෙදරටම එක්කන් ගිහිල්ලා කියන්නත් තොපේ තාත්තට තෝ තාත්තා වගේම මේක මේ තව එන බොරු කියන්නත් මේ වගේ හොරකම් කරලා හිටපන් යම. අනේ මාව අතාරින්න මාමේ. මමනේ මේ ආවේ. හරි කතුන් ඇවිල්ලා තමයි මාව එක්කන් ආවේ. අනේ මාමේ. තන් ඒ පාර තව එකෙක් ගෙනම කියනවා මේක වගේ මේ ඇම්බැට්ටේ බලපල්ලා මේක යකෝ ගමේම ඉන්න කොළු ගැටෝ ටික අල්ලනවනේ මේක මේ හොරකම කරලා මේ තොටමාම යම. අනේ මාමේ. මේ වරෙන් යන්න අද දෙන්නම් වට සබ්බුව. ගෙදර කවුද? වලිසුන්දර කවුද යකෝ මේ වෙලාවේ බෙරියන් දෙන්නේ මිනිහත් ගෙදර නැති වෙලාවේ. මේ මගේ කොල්ල නේද? මොකද මේ මිනිහා මේ මයි කොල්ලන් අතින් අල්ලන්නේ? මේ මොකද සයිමන් අයියේ? මයි කොල්ලව අතින් අල්ලගෙන ආවිල්ලා තියෙන්නේ. මගේ පුතා අඬන්න නැති ඉන්න. මොකද්ද මේ කේස් එක? මොකද සයිමන් අයියා මේ? මේ ඔයලාගේ දරුවානේ නේද? දන්නවද මූ කරලා තියෙන වැඩේ? අපි ටවුමට ගිහිල්ලා එන ටිකට මූ අපේ අර පරණ කුස්සිය පැත්තේ තිබුණ වලම් මැස්ස. ওই වලම් මැස්සේ මී වදයක් බැඳලා තිබුණා. මම ඕක තියාගෙන හිටියේ ওই මී වදේ කඩලා ওই පැණි ටික බෙහෙතට ගන්න. මූ මේක මං එනවා දැකලා කනවනේ. මම සද්ද නැතුව ගිහිල්ලා බලනකොට මූ කනවා හොඳට ඉඳගෙන. ඔන්න කරලා තියෙන ආහන්න පුතන්ඩියාගෙන් වැඩේ. ඇත්තද කොල්ල මේ කියන්නේ? අනේ නෑ අම්මා මම ගියේ නෑ මාව කසුනයයි චේ තමයි එක්කන් ගියේ මේ මම මේ මුකුත් කේ නෑ අම්මේ මම යාළුවා තමයි මාව එක්කන් ගියේ නෑ. පේනව නේද? ඕක එතනදිත් කිව්වෝ ඕකම තමයි අර අහිංසක ළමයි ඇල්ලුවනේ ඕක. මූ උන්ගේ අප්පා වගේම තමයි මූ ඇදෙන්නේ. මේ කරුණාකර මේ ළමයි හදාගන්න නැත්තම් මේ අද ඕක කරාන තව හිතානින්දට තව මොනවා කරයිද මිනිස්සුන්ට? මුන් පොඩි හොරකම් වලින් තමයි මුන් ලොකු හොරකම් කරන්නේ. කින්ද මට එන කේන්තිය නංගිලා ඉඳ මම ඉවසලා මෝ යනවා. හරිද? කරුණාකරලා ඔය ළමයා හදාගන්න. හරි? අනේ හරි අයියේ හරි අනේ මේ අපි ඉඳ ඉතින් ඔක දැන් අතල්ලා දාන්න මම බලන්නම් අනේ මම ආවෙලා බලන්නම්කෝ මු තනියමද මේ වැඩේ කරලා තියෙන්නේ කියලා බලලා. අනේ අයියා අනේ මේ මුකුත් හිතන්න එපානේ. අනේ මේ නම් කමන්නේ මේ මොනවා කරන්නද ඉතින් පොඩි යවුන්නේ. අනේ ඔක අතල්ලා දාන්න අයියේ. හරි නංගි එනං කොල්ලව අදාගන්න. එහෙනම් මම යනවා. නංගියේ ගෙදර නැද්ද? දොර ඇරලා තියෙන්නේ එන්න. කොනංගි අර ඔයාගේ පොලිසාදය නැද්ද ගෙදර? ඒ මොකටද අපේ කොල්ලා හොයන්නේ? දන්නවද ඔයලාගේ කොල්ලා කරලා තියෙන දේ අපේ මේ පොඩි එකා එක්කන් ගිහලා. අර සයිමන් අයියලාගේ තිබුණු වලම් මැසි තිබුණු මී වදයක් කඩලානේ. කඩලා කාලා ඔයගේ කොල්ලයි මේ අර කසුන් කියන කොල්ලයි මාරු වෙලානේ මේක අහුවෙලා. බලන්න කරලා තියෙන වැඩි. ඒක කොහෙත්ම වෙන්න බෑනේ අක්කේ. අපේ කොල්ලා දැන් උදේ ඉඳන් නිදිනේ ගෙදර. මගේ ඉතින් මේ උදේ ගියා කසුන්ලා ගෙදර යනවා කියලා ගිහිල්ලා ඇවිල්ලා දැන් නිදි. ඒක වෙන්න බෑනේ. චූටි පුතා මේනවා ඉක්මනට.
අනේ අම්මේ නිදා ගන්නවත් දෙන්නකෝනේ මලවදී. උට. වැඩේ ගෙල්ලෙන්න වගේ ඇදන්නේ. මේ වරෙන් ජුඩු පුතා මේ වරෙන්. ඇත්ත කියපන් කොල්ල මට ඈ. ඇත්තද මේ කියන්නේ? මේ පොයි බට්ටේ කොල්ලව තරන් ගිහලා උඹලා මීවද කැඩුවද? ඈ? අප්පෝ අම්මේ කියන බොරු. අම්මා දන්නවනේ මම මේ මෙච්චර දැන් පැය කීයක්ද නිදි. මේ පොඩි කාලේ බොරුද කොයිද? ඒකනේ අක්කේ මම කිව්වේ අපේ එකා දැන් නිදි ගොඩක් වෙලා. මේ බට්ටේ පුතාට සමහරට වැරදීමක්ද දන්නේ නැහැ. නෑ මේ අයවද මම එකෙන් ගිහලා මාව දාලා ආවේ. මේ අයියා කිව්වා මට මේ පෙනිකාලා ඉඳපන් මම බෝතලයක් කරන් එන වැඩි ටික දාගෙන යන්න කියලා මෙයාලා ආව මාව දාලා ආන්න බැරි නම් අයියගෙන්. ජොඩි පුතා ඇත්ත කිව්වා? ඇත්තද මේ පොඩි එකක් කියන්නේ? ඔබ බෝතලයක් ගන්න කියලා ආවද? ආ? ඔව් අම්මේ නෑ ඒව කිව්වේ නෑ. අන්න දැක්කද නංගි මම කිව්වේ මුන් දෙන්න එකතු වෙලා තමයි මේ වැඩේ කරලා තියන්නේ. සමහරක් අද මූරම් මං හැම ගහනවා. අනේ අක්කේ ගණන් ගන්න එපා අක්කේ ඔක මේ අපේ පොරිසාදයක් කරන අලුගත්තවරු වැඩනේ. අද මූට මං ඉල්ලලා දෙන්නම් අප්පච්චි ආවට පස්සේ. අනේ අක්කේ ඔක වැඩි හිතන්න එපා. දැන් ඉතින් මොනව කරන්නද? මේ මීට පස්සේ නම් මේව දෙන්න කොයිද මං මූර අද හැම ගහනවා මුගේ අප්පච්චිට කියලා මූට දෙන්නම් සබ්බෝ ඉල්ලලා. හරි නංගි. ඔයා ඉන්න ඉතින් අපි යනවා. මේ මීන් පස්සෙවත් මේ වගේ අලුගෙත්තරු වැඩ කරන එක නවත්තන්න කියන මූට මේ අපේ එකා පොඩිනේ තාම. ඔබට අදිල්ලලා දෙන්නම් අප්පච්චි ආව හිටපන්. අනේ අම්මා. අද වීඩියෝ එකත් ඉවර වෙනකම්ම බැලුවට ඔයාට ගොඩක්ම ස්තුතියි. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම notification bell එකත් ඕල් දාලා click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ ගේන ලස්සන වීඩියෝ වලට මුලින්ම බලන්න පුළුවන්. අද වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. නැවතත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මුණ ගැහෙමු. එතකොට සුබ දවසක්.